ඉතින් අද මම වීඩියෝ එකකින් ඔයාලට කියා දෙන්න යන්නේ හරියට කොහොමද thumbnail එකක් CapCut එකකින් edit කරගන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ CapCut එක open කරගන්න ඕන. මෙන්න මේ විදිහට CapCut එක open වුණාට පස්සේ ඒක අපිට බලා ගන්න පුළුවන් උඩින්ම create project කියලා එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලගේ CapCut එක මේ විදිහට ඕපන් වුණාට පස්සේ ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට import කියලා icon එක. ඔයාලා මේකට මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න ඕනේ. ඒකට ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට එනවා ඔයාලගේ තියෙන images. ඉතින් මම මෙන්න මේ විදිහට image එකක් තෝරගන්නවා. මම උදාහරණයක් ලෙස ඔයාලට මෙන්න මේ image එක තෝරගත්තොත් මෙන්න මේ විදිහට මේ image එක ඔයාලා හැමෝටම පේනවා. ඊට පස්සේ අපි මේක ටයිම්ලයින් එකකට දාගන්න අවශ්‍යයි. ඉතින් ඒ විදිහට මේක ටයිම්ලයින් එකකට ගියාට පස්සේ මේ විදිහට ඔයාලට දැක් ගන්න පුළුවන්. ඒක normal සාමාන්‍ය විදිහට play වෙනවා. ඊට පස්සේ ඔයාලා ආපහු පාරක් import කෙනෙක් create කරලා ඔයාලට මේ intro එකට දාගන්න ඕනේ. ඔයාලට මේ thumbnail එකට දාගන්න අවශ්‍ය වෙන වීඩියෝ ෆොටෝ එක ඒක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට ෆොටෝ එක සිලෙක්ට් කරගත්තා. මෙන්න මේ ෆොටෝ එක. ඒ වගේම තව ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. මට අවශ්‍ය වෙන thumbnail එකට. මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක සිලෙක්ට් කරගත්තා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ ටයිම්ලයින් උඩින් එක ෆොටෝ එක උඩින් තියන්න අවශ්‍යයි. ඊට පස්සේ මේක ෆොටෝ එක මුලින්ම සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේ ටයිම්ලයින් උඩින් ගෙනල්ලා තියෙන ෆොටෝ එක ඒක සයිස් එක කුඩා කරන්න. ඔයාලට පේන හැටි මෙන්න මේ විදිහට තමයි ෆොටෝ එක දැන් වැටෙනවා. ඊට ඔයාලා මේ ෆොටෝ එක උඩ එකපාරක් ටච් කරලා මෙන්න මේ විදිහට ඔයාලා දැන් මෙතනින් නම් ඕනේ. මෙන්න මේ විදිහට එක තියාගන්නවා. ඊට පස්සේ ඔයාලා දැන් මේ ෆොටෝ එකත් වුණා. මේ ෆොටෝ එක ටයිම්ලයින් උඩින් කියලා මෙන්න මෙතනින් තියලා ඒක උඩ දැන් height එක ගෙනිච්චම මේ ෆොටෝ එක මුලින්ම සයිස් එක පොඩි කරගන්න. හරි දැක්කයි. මෙන්න ඒකත් මෙතන දැන් ඒක මෙතනට දාමු. මෙන්න මේ විදිහට තියලා ඔයාලා මෙතන මේ ඩොට් තුනක් පේනවා. ඔයාලා එන්න එක ක්ලික් කරන්න. ඊට තුන. ඊට මෙතන තියෙනවා explore it still a frame කියලා. ඉතින් ඔයාලා අන්න ඒක ක්ලික් කරගන්න. ඒකට ඔයාලට ඒක සේව් කරන්න ඕන විදිය තියෙනවා. ඊට ඔයාලා ඒක කැමති නමකින් සේව් කරගන්න. මම first part කියලා මේකට දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේක explore වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා තේරුණා නම් like කරලා subscribe කරලා යන්න. ස්තුතියි.